ස්වර්ණමාලී මහා චෛත්‍ය ස්ථානයේදී පමණක් වැඳීමෙන් පිදීමෙන් නොව දර්ශන මාත්‍රයෙන් බුද්ධාලම්බන ප්‍රීතිය ලැබ දෙව්ලොව ඉපදීම නොව සකල ක්ලේශයන් ප්‍රහාණය කිරීමෙන් පරම පාරිශුද්ධත්වයට පැමිණ නිවන් පුරයට පැමිණියවුන්ගේ සංඛ්‍යාව මෙතෙකයි ප්‍රමාණය කළ නොහැකි බව සංයුක්ත නිකායේ අට කතාවේ සඳහන් කරනවා. එතකොට ඒ පිටකේ ලියවෙනකොට භාග්‍යතුන් වහන්සේ මේ කරුණ දේශනා කරනකොට මහසෑය හැදිලා නැහැ. මහසෑය හැදෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියට පස්සේ. ඒ අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236කට පස්සේ. එතකොට අනාගතයේ ලංකාව කියන මේ පුංචි රටේ ඉදිවෙන මේ ශ්‍රේෂ්ඨ චෛත්‍ය මේ වාගේ මහසෑයක් මේ ලෝකෙ වෙන කොහෙවත් නැහැ. බුද්ධ රාජ්‍යයේ කොහෙවත් නැහැ. එතකොට අපිට තේරෙනවා කොයිතරම් වාසනාවන්තද භාග්‍ය සම්පන්නද කියලා. කෝටි ලක්ෂයක් සක්වලක මෙවන් සෑයක් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ මුළු බුද්ධ රාජ්‍යෙම නැහැ කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ පිරිනවම් පාන්නේ ඉස්සරළම සඳහන් කරන කාරණාවක් මේ සංයුත්ත නිකායේ අට කතාවෙමයි සඳහන් කරන්නේ. ලංකාවේ තව බොහෝ විහෙර විහාර තියෙනවා. අති සුවිශේෂී තැන් තියෙනවා. මහනුවර දළදා මාලිගාව දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ දක්ෂිණ දළදා වහන්සේ සෝමාවතී වැඩ ඉන්නවා. චේරුවාවිල මහසෑයේ ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. රූපාරාම මහසෑයේ දක්ෂිණ අකු ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒකයි මෙතන සඳහන් කරන්නේ ලංකා භූමිය පුරා පිහිටලා තියෙන අන්‍ය විහාරස්ථාන ගැන නෙමෙයි මේ සඳහන් කරන්නේ. ඒවා නිසා තව අපිට ලැබෙන්න තියෙන බොහෝ වාග්ය තියෙනවා. මේ සඳහන් කරන්නේ ස්වර්ණමාලී මහසෑය ගැන විතරයි. මේ මහසෑය ළඟට ගිහිල්ලා වැඳලා පුදලා නොඑක් පින්කම් කරපු අය ගැනත් නෙමෙයි මේ කතා කරන්නේ කියලා සඳහන් කරනවා. එහෙම කළා නම් කොච්චර ආනිසංසද මේ සඳහන් කරන්නේ අර තියෙන්නේ ස්වර්ණමාලී මහසෑයයි කියලා ඈතින් දැකලා හිත පහදවාගෙන ශ්‍රද්ධාව උපදවාගෙන දෙව්ලොව ඉපදිච්ච අය ගැන නෙමෙයි අදහටම සංසාර සාගරෙම සමු අරගෙනම ගියපු පිරිසේ සීමාවක් නැහැ කියලා සඳහන් කරනවා. එහෙමනම් වැන්දොත් කොහොමද? පිදුවොත් කොහොමද? හුණු ටිකක් කාලයක කළොත් කොහොමද? අතුපතු ගාලා දැම්මොත් මළුව කොහොමද? ඒ තරම් ආනිසංසයක් තව කොහෙන් ලබන්නද කියන කාරණාව අපිට හිතන්න මෙතන පිටුරු කරලා තියෙනවා අපේ ප්‍රඥාව මේවල. ඒ තරම් අප්‍රමාණ ආනිසංස සහිත මේ මහා පූජා වස්තුන් භාග්‍යතුන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ කරුණාව හින්දාම අපිට බුදුරජාණන් වහන්සේ දාන කරනවා. ඒ නිසාම සඳහන් කළා බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් කෙනෙකුට ඇහි පිල්ලම් ගහන මාත්‍රයක් ප්‍රීතියක් ඇති වුණොත් ඒ ප්‍රීතියෙන් ලැබෙන ඵලය කෙනෙක් භාවනා කරලා කසින භාවනාව මුදුන්පත් කරලා කොයි තරම් මේ භාවනාව දියුණු වෙලාද මුළු ජම්බුද්වීපයේම තමන්ගේ මූණ ඉස්සරහා තියනවා වාගේ පේනවා. මුළු ජම්බුද්වීපේ පුරාම ඉරක් පැවුවා වගේ ආලෝකයක් පතුරවන්න තරම් හැකියාවක් මේ භාවනාව දියුණු කරපෙන්නක් තියෙනවා. ඒ භාවනාව දියුණු කරගන්න එතෙන්ට දියුණු කරගන්න එයා මොන තරම් දුක් විඳින්න ඕනද? රෑ දවල් දෙකේ පැය ගණන් වාඩි වෙලා කොයිතරම් භාවනා කරන්නද? සඳහන් කරනවා ඊට වඩා හරි වටිනවා කියලා බුදුරජාණන් වහන්සේ ගැන ඇහි පිල්ලමක් ගහන මාත්‍රයක් ප්‍රසාදය ඇති. එහෙමනම් අපිට මේ බුදුරජාණන් වහන්සේ නිසා මේ මනුස්ස ජීවිතය උපයෝගී කරගෙන සතර අපායට යන්නේ නැතුව සුගතිගාමී වෙන්න කොයි තරම් පහසුකම් මේ ශ්‍රේෂ්ඨ රටේ තියෙනවා. ඒක දැනගෙන ඒයින් ප්‍රයෝජන අරගෙන සසරින් මිදෙන්න යමෙක් කල්පනා කරන්නේ නම් ඔවුන් හැබෑවටම පෙරත් පින් කරගෙන අදත් පින් කරගන්න මෙහි ආපයි.